welcome back to English with Della. මං අද ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ ඔයාලා ආස කරන ඔයාලට වටිනවා කියලා හිතන වීඩියෝ එකක්. ඒ තමයි K-pop idols ලගේ advices අපි කොහොමද English බය නැතුව fluently ලස්සනට කතා කරන්න කියලා. ඒ වගේම තමයි මේ lesson එකේ K-pop idols ලගේ clips තියෙනවා. ඒ වගේම එයාලගේ advices තියෙනවා. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව lesson එකට යමු. හරි. පළවෙනි ටිප් එක විදිහට මම ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ active listening. Not just hearing, understanding. Most learners hear English but don't truly listen. ඒ කියන්නේ English ඉගෙන ගන්න එකේ ලොකුම වැරද්ද තමයි අහනවා කියලා හිතලා ඇත්තටම කරන්නේ අපි බලන මොකක් හරි එපිසෝඩ් එකක් හරි මොනවා හරි ඉන්ටර්විව් එකක් හරි දිහා කට අරගෙන බලන් ඉන්න එක. ඒක නෙමෙයිද අපි කරන්නේ? ඒක තමයි. මොකක් හරි අපි K-pop idol කෙනෙක්ගේ ඉංග්‍රීසි ඉන්ටර්විව් එකක් ගත්තයි කියමු. අපි කරන්නේ එයා ඇඳගෙන ඉන්න ඇඳුම මොකක්ද? එයාගේ මේකප් එකේ පාට මොනවාද? මොන කරාඹුවද දාගෙන ඉන්නේ? අපි බලන්නේ ඒ ටික. එයාලා ඉංග්‍රීසි කතා කරන එක දිහා නෙමෙයි අපි බලන්නේ. එතකොට මෙතනින් මං කියන්නේ මොකක්ද ඔයාලට? ක්‍රියාකාරීව අහන්න, active listening. අපි මේකෙදි කරන්න ඕනේ එයාලගේ ප්‍රොනන්සියේෂන් උච්චාරණය නිරීක්ෂණය කරන්න ඕනේ. එයාලා කොහොමද ඉංග්‍රීසි ප්‍රොනවුන්ස් කරන්නේ? එතකොට එයාලා කොහොමද ස්ට්‍රෙස් කරලා, ඒ කියන්නේ ටෝන් එක වෙනස් කරලා ඕනි තැන් වලට ස්ට්‍රෙස් කරලා වචන වලට බර දීලා කොහොමද කතා කරන්නේ? කොහොමද එයාලා සෙන්ටෙන්සස් ගොඩනගා ගන්නෙ? එතකොට ඒ වගේම වැදගත්ම දේ තමයි අපි මොන හරි ඉන්ටර්විව් එකක් හරි මොකක් හරි එකක් බලනවා නම් ඉංග්‍රීසි වලින් ඒක සිංහලට සබ්ටයිටල්ස් දාලා බලනවට වඩා අර කියන ඉංග්‍රීසි වලින්ම අපේ ඔළුවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් නම් මෙයාලා කියන්නේ මේක තමයි කියලා. එතන තමයි හරිම ක්‍රියාකාරීව අහන කෙනේ ඇක්ටිව් ලිසනින් එක තියෙන්නේ. එතකොට මේකට අපිට ප්‍රැක්ටිස් එකක් විදිහට කරන්න පුළුවන්. BTS ඉන්ටර්විව් එකක් හරි මොන හරි ඔයාලා කැමති. අපි දන්නවා අපි හැමෝටම කැමති K-pop idols ලා ඉන්න. එයාලගෙන් කාව හරි අරගෙන එයාලා කතා කරන ඉංග්‍රීසි මොන හරි එපිසෝඩ් එකක් අරගෙන ඒක බලලා ඒක පෝස් කරලා එයාලගේ ස්ටයිල් එක අනුව රිපීට් කරන්න බලන්න ඕනි. එතකොට අපි එතනින් කරන්නේ මොකක්ද? එයාලගේ උච්චාරණ, එයාලා ප්‍රොනවුන්ස් කරන හදපු විදිහට අපි ප්‍රොනවුන්ස් කරන්න බලන්න. එතකොට අපි වචනවල අර ටෝන් එක හැදෙනවා. අපේ සෙන්ටෙන්සස් ගොඩනගා ගන්න හැටි අපිට ඉබේ පිහිටනවා. එතකොට ඔයාලා ගෙදර නිකන් ඉන්න ගමන් ෆ්‍රී ටයිම් එකක් ආවහම මෙන්න මේ වගේ ඔයාලා කැමති මොකක් හරි එකක් එපිසෝඩ් එකක් මොකක් හරි ඉංග්‍රීසි වලින් තියෙන එකක් හොයාගෙන ඒක සබ්ටයිටල්ස් දාන්න නැතුව සබ්ටයිටල්ස් දානත් කලින් එයාලා කියන දේ අහගෙන ඉඳලා ඒක පෝස් කරලා රිපීට් කරන්න බලන්න. මං ඔයාලට එක්සාම්පල්ස් වගේක් අරන් ඇවිල්ලා තියෙනවා. මේවා highly recommended ඔයාලා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම්. පළවෙනි එක තමයි තේබක් ෂෝ. ඊළඟ එක The Tonight Show with Jimmy Fallon. ඊළඟ එක The Late Late Show with James Corden. ඊළඟ එක The Ellen Show. ඔයාලට ෆ්‍රී ටයිම් එකක් තියෙනවා නම් මේවා බලලා ප්‍රැක්ටිස් කරන්න. දෙවෙනි ටිප් එක තමයි speak before you feel ready. ගොඩක් අය හිතන්නේ grammar perfect වෙලාම කතා කරන්නම් කියලා. ඒක තමයි යාලා කරන ලොකුම වැරද්ද. අපි දන්නවා අපේ grammar කවදාවත් perfect වෙන්නේ නැහැ කියලා. අපිට satisfy වෙනකන් perfect කරගන්නත් අපිට බෑ. ඒ වෙනුවට අපි කරන්න ඕනේ හැමතිස්සෙම ඉංග්‍රීසි කතා කරලා ඒක ප්‍රැක්ටිස් කරවලා අපේ කටට අපි හුරු කරව ගන්න ඕනේ. එතකොට තමයි ඉබේම අපි natives වෙනකම්ම ඉංග්‍රීසි අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒත් මතක තියාගන්න ඕනි දෙයක් තමයි අපිට කවදාවත් 100% හරියට grammar එක්ක ඉංග්‍රීසි කතා කරන්න අමාරුයි. මොකද natives ලටත් වාරදින තැන් ගොඩක් තියෙනවා. එතකොට fluency එක එන්නේ practice වලින්. perfection වලින් නෙමෙයි. අපි කතා කරන්න තමයි අපේ ඉංග්‍රීසි අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඉංග්‍රීසි දන්නවා. අපි ඉංග්‍රීසි වචන දන්නවා. ඒ වුණාට ඒක හිතේ තියාගෙන අපි කියන්නේ නැතුව හිටියොත් එහෙම ඒකේ තේරුමක් නෑ. අපිට ඉංග්‍රීසි අමතක වෙලා යනවා. අපිට කරන්න තියෙන්නේ අපි දන්න වචන වලින් දන්න විදිහට sentences හදාගෙන ලොකු sentences නෙමෙයි. චූටි sentences හදාගෙන ඒ වගේ grammar errors ලොකුවට තියෙන්න පුළුවන්. grammar errors නැති වෙන්නත් පුළුවන්. බය වෙන්නේ නැතුව සූදානමක් නැතුව ඉස්සෙල්ලාම කතා කරන්න පටන් ගන්න ඕනේ. එතකොට තමයි අපිට අපේ ඉංග්‍රීසි හරියට හදාගන්න පුළුවන් වෙන්නේ.
ඔයාලට මම මේ ස්ලයිඩ් එකේ දාලා තියෙනවා BTS ලාගේ පින්තූර. ඔයාලා බලනවා ඇති ඇයි මේ පින්තූර ටික මම දාලා තියෙන්නේ කියලා. ඒකට හේතුව තමයි අපි දන්නවා BTS group එකේ RM ඇරුණාම ඉතුරු අය ඔක්කොම native Koreansලා. එයාලට ඉංග්‍රීසි බෑ. RMට පුළුවන් වුණාට අනිත් අයට ඉංග්‍රීසි බෑ. නමුත් එයාලා ඉන්ටර්විව්ස් වලට ගියාම එයාලා දන්න විදිහට ඉංග්‍රීසි කතා කරනවා. අපි දන්නවා එයාලා කතා කරන්නේ ලොකු ජනගහනයක් ඉස්සරහා. ටීවී එකක කතා කරනවයි කියන්නේ ඒක ලොකු දෙයක්. ඉංග්‍රීසි බැරි වුණාට එයාලා ලස්සනට ඒක ඉංග්‍රීසි දන්න විදිහට හසුරුවාගෙන ලස්සනට කතා කරනවා. ඉතින් ඒ විදිහට අපි දැනගන්න ඕනේ ඉංග්‍රීසි වල ග්‍රැමර් පර්ෆෙක්ට් වෙන්න ඕනිම නෑ. අපි දන්න විදිහට අපි කතා කරන්න පටන් ගන්න ඕනේ. එතකොට අපිට මේක පටන් ගන්න පුළුවන් තමන්ටම ඉංග්‍රීසි වලින් අපිට කතා කරගන්න පුළුවන්. අපි දන්නවා කවුරුත් නැති තැනකදී අපිට ඉංග්‍රීසි වලින් හිතන්න පුළුවන්. අපි තනියම අපි දන්නවා අපි සමහර වෙලාවලට තනියම කතා කරගන්නවා. ඉතින් එතකොට අපිට සිංහල පාවිච්චි කරන්නේ නැතුව ඉංග්‍රීසි වලින්ම අපිට කතා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දවසේ කරන දේ ඔයා එදිනෙදා කරන දේ ඉංග්‍රීසි වලින් ඩිස්ක්‍රයිබ් කරන්න බලන්න. ඔයා ළඟ නංගි හරි මල්ලි හරි නැත්නම් අම්මා හරි තාත්තා හරි කවුරු හරි කමක් නැහැ. එයාලව ඉඳලා එයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. එයාලට ඉංග්‍රීසි බැරි වුණාට කමක් නැහැ. ඔයා කතා කරන්න. එදිනෙදා කරන දේ පුළුවන් තරම් කතා කරලා ඩිස්ක්‍රයිබ් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි ඔයා කතා කරන ඉංග්‍රීසි එක වොයිස් රෙකෝඩ් කරලා තමන්ගේ ප්‍රනන්සියේෂන් චෙක් කරගන්න බලන්න. එතකොට තමන්ගේ ග්‍රැමර් එරර්ස් කොතනින්ද මම මූඩ් එක හදාගෙන කියන්නේ ටෝන් එක හදාගන්න ඕනේ කොතනින්ද කොහොමද මම ඉංග්‍රීසි බර කරලා හරි විදිහට කතා කරන්නේ කියලා හොයාගන්න පුළුවන්. මේකින් ගොඩක් වෙලාවට වෙන්නේ කතා කරනකොට අපි අපේ බ්‍රේන් එක ෆෝස් වෙනවා ඉංග්‍රීසි වලින් හිතන්න. ඒකෙන් මොකද වෙන්නේ? ස්පීඩ් එකයි කොන්ෆිඩන්ස් එකයි දෙකම වැඩි වෙනවා. තුන්වෙනි ටිප් එක තමයි think in English. Stop translating. මං මෙතන ඔයාලට කියන්නේ අපි මූවි එකක් බලද්දී, TV series එකක් බලද්දී, translators පාවිච්චි කරද්දී සිංහල නැතුව ඉස්සෙල්ලාම English translating එකක් පාවිච්චි කරන්න. මොකද කිව්වොත් අපි දැන් අපි මූවි එක හරි නැත්නම් TV series එක හරි ඉංග්‍රීසි වලින් බලද්දී එයාලා දෙන ප්‍රනන්සියේෂන් එකට අනුව අපිට යටින් සබ්ටයිටල් එක වැටෙනවා. එතකොට අපි දන්නවා මේ වචනේ මේ විදිහට තමයි ප්‍රොනවුන්ස් කරන්න කියලා. දැන් අපි ඕක ලැන්ග්වේජස් දෙකකින් දැම්මයි කියමු. අපි සිංහලෙන් සබ්ටයිටල්ස් දැම්මොත් මොකද වෙන්නේ? එකක් තමයි සෙන්ටෙන්ස් ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා. අපි දන්නවා සිංහලයි ඉංග්‍රීසි ඒ කියන්නේ ස්ට්‍රක්චර්ස් දෙක වෙනස්. ටිකක් කන්ෆියුස් වෙනවා අපි. ඒ වගේම තමයි ග්‍රැමර් පැටර්න් එක වෙනස්. සිංහල ග්‍රැමර් වෙනස් ඉංග්‍රීසි ග්‍රැමර් වෙනයි. එතකොට වචනවල තේරුම් වෙනස් වෙනවා. අපි ඉංග්‍රීසි වර්ඩ් එකක තේරුම නෙමෙයි සිංහල වර්ඩ් එකේ තේරුම. සිංහල බහු අර්ථ දෙන පද තියෙනවා. ඉංග්‍රීසි වලත් ඒ වගේම තමයි. අනිත් එක තමයි අපි ලැන්ග්වේජස් දෙකක් පාවිච්චි කරලා කොන්ස්ටන්ට්ලි ස්විච් කරද්දි මොකද වෙන්නේ? කියන්නේ ඉංග්‍රීසි වලින් තමයි මූවි එක යන්නේ. අපි සිංහලෙන් තමයි සබ්ටයිටල්ස් දාලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපේ බ්‍රේන් එකට හරි අමාරුයි ලැන්ග්වේජ් දෙකක් එකවර හසුරුව ගන්න. එතකොට එයාට මහන්සි දැනෙනවා වැඩි. එනර්ජි එක නාස්ති කරනවා වැඩි. ඒකින් මොකද වෙන්නේ? අපි කතාව බලන්නෙත් නැහැ, සබ්ටයිටල්ස් බලන්නෙත් නැහැ, ප්‍රොනන්සියේෂන් එකට අහුම්කම් දෙන්නේ නැහැ. ඊළඟ විශේෂ දේ තමයි අපි සබ්ටයිටල්ස් පාවිච්චි කරද්දී ඒක දිගටම දාන්නේ නැතුව පළවෙනි පාර අපි සබ්ටයිටල්ස් එක්ක අහනවා. හොඳට ප්‍රොනන්සියේෂන් එකයි ඒ ප්‍රොනන්සියේෂන් එකට අදාළ ෆ්‍රේස් එක එහෙම නැත්නම් වචනේ ඒ දෙක හොඳට බලා ගන්නවා. ඊට පස්සේ අපි සබ්ටයිටල් සයින් කරනවා. එතකොට අපේ ඇහැයි ඔළුවයි දෙකම යන්නේ ප්‍රොනන්සියේෂන් එකට විතරයි. එතකොට මොකද වෙන්නේ? අපේ කට අපේ මොලේ නිකම්ම හුරු වෙනවා ඉංග්‍රීසි අහන්න ඒ වගේම ඉංග්‍රීසි වලින් හිතන්න. එයාලා කියන එක අපිට ඉබේම තේරෙන්න ගන්නවා. ඒ නිසා හොඳම දේ තමයි අපි සබ්ටයිටල්ස් එන්න අඩු කරලා pure TV series එක හරි movie එක හරි බලන එක. Got 10 DVDs, right? Right. It's about me. And so firstly, I watched with the Korean subtitle. And then next time I watched with the English subtitle. And then I just removed it. හතරවෙනි ටිප් එක තමයි මේක තමයි වැදගත්ම එක speaking English with others interactive learning method. අපි අනිත් අයත් එක්ක ඉංග්‍රීසි කතා කරාම මොකද වෙන්නේ? අපේ ඉංග්‍රීසි fluency එක develop වෙන්නේ එතකොට. අපි කතා කරන්න බය නැති වෙනවා.
අපේ grammar errors නිකම්ම හරියනවා. අපිට fluently English ඔහේ කතා කරගෙන යන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි හිතන්නේ අපි දැන් අපි English කතා කරන්න ඕනි. එහෙම කියලා අපි හිතන්නේ. මොකද අපි අර කතා කරලා පුරුදු වෙලා automatically අපේ කටෙන් අපිට English වචන පිට වෙනවා. ඒ නිසා English ඉගෙන ගන්න හොඳම දේ තමයි practice එක. practice කරන්න තමයි ඉංග්‍රීසි අපිට හොඳට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉංග්‍රීසි අපි මෙහෙම කතා කරද්දී අපිට ඉක්මනින් හිතන්න පුළුවන් වෙනවා. sentences හදන්න පුළුවන් වෙනවා. naturally උත්තර දෙන්න පුළුවන් වෙනවා. ආය අපි හිත ඉන්න ඕනි නැහැ. එතකොට තමයි අපේ ඉංග්‍රීසි fluency එක හරි ගිහිල්ලා අපිට native කෙනෙක් තරමටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හම්බ වෙන හැම වෙලාවකම අනිත් අයත් එක්ක ඉංග්‍රීසි කතා කරලා practice කරන්න පුරුදු වෙන්න. I didn't have any chance to use English well in Korea when it came to Korea because I didn't have any friends. පස්වෙනි ටිප් එක තමයි taking English classes, guided learning method. Taking an English class is one structured way to improve your language skills. අපි English class එකක් support එකට තියාගද්දි මේ වගේ language එකක් ඉගෙන ගද්දි ඒකෙන් අපේ structure එක හැදෙනවා. tenses අඳුරගන්න පුළුවන් වෙනවා. අපිට vocabulary build කරගන්න පුළුවන් වෙනවා. ඒවා ගානට categorize කරලා organize කරලා අපිට පාඩම් කරන්න පුළුවන් වෙනවා. අනිත් එක තමයි confusion එක අපිට avoid කරන්න පුළුවන්. pronunciation අපි උච්චාරණ කරන විදි අපිට class එකෙන් හරියට උගන්වනවා. එතකොට හරි method එක අපිට අල්ලගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි grammar mistakes කරනවා අඩුයි. Jungkook is taking lessons. Yeah. Hobie is taking lessons. Suga is taking lessons, and you are taking no lessons. Netflix. හයවෙනි ටිප් එක තමයි accent follow. මෙන්න මේ ටිප් එක නිසා අපිට අපේ English fluency එක හදාගන්න පුළුවන්. අපේ pronunciation එක හදාගන්න පුළුවන්. අපි තව එක්කෙනෙක් කියන දෙයක්, ඒ කියන්නේ කවුරු හරි English කතා කරන එකක් අපි එයා විදිහටම කතා කරන්න ගියොත් මොකද වෙන්නේ? අපේ pronunciation එක එයාගේ වගේ හැදෙනවා. accent එක ඉබේ quality වෙනවා. එතකොට clear communication එක හදාගන්න පුළුවන්, correct sentence structure එකක් හදාගන්න පුළුවන්. අනිත් එක confidence එක build වෙනවා. ඒ වගේම තමයි අපි ඉංග්‍රීසි කතා කරද්දී අපි කොයි හරියද මොන ඉංග්‍රීසි වල මොන වචන හරියද අපි වචන බර කරලා කියන්න ඕනි කොයි තැන්වලද ඒ හැමදේම ඉබේ හදාගන්න ටිප් එකක් තමයි මේ accent follow කියලා කියන්නේ. ඒ වගේම තමයි ඔයා කැමති කෙනා follow කරනකොට ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න එක boring වෙන්නේ නැහැ. ඊළඟ එකේ ක්ලිප් එකත් එක්ක මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ K-pop idols ලකින්. මං දන්න විදිහට ඉංග්‍රීසි ඉගෙන ගන්න accent එකක් follow කරන හොඳයි කියලා හිතෙන අය. ඒ අතර ඉන්නවා BTS එකෙන් RM, 17 එකෙන් Joshua, Vernon, ඒ වගේම Stray Kids වලින් Felix. I heard that the Weavers, the people, they had to develop the new kind of thing, right? අන්තිම ටිප් එක තමයි ඉංග්‍රීසි කතා කරන්න බය වෙන්න එපා කියන එක. මේක තමයි ටිප්ස් අතරින් වැදගත්ම වෙන ටිප් එක. අපේ ඉංග්‍රීසි ෆ්ලුවන්සි එක හදාගන්න ඕන නම් අපි ඉංග්‍රීසි කතා කරන්නම ඕනේ. අපි දන්නවා නේටිව් ස්පීකර්ස්ලා. එයාලා කතා කරද්දී එයාලා ග්‍රැමර් මිස්ටේක්ස් කරනවා. ඒ වුණාට එයාලා ඉංග්‍රීසි කතා කරන එක නතර කරනවද? නෑ. ඒ වගේම තමයි අපි අපේ සෙකන්ඩ් ලැන්ග්වේජ් එක තමයි ඉංග්‍රීසි කියලා කියන්නේ. ඒ වුණාට අපි බය වෙන්න ඕනේ නැහැ ඉංග්‍රීසි කතා කරන්න. මොකද මිස්ටේක්ස් කියන්නේ අපි හැමෝම කරන දෙයක්. එතකොට මිස්ටේක්ස් කියලා කියන්නේ හරිම නෝමල් දෙයක්. අපේ grammar errors නැති කරගන්න අපේ fluency එක හදාගන්න එහෙනම් අපි ඉංග්‍රීසි කතා කරන්නම ඕනේ. My name is Kim Namjoon, also known as RM, the lead up to group BTS. හොඳයි. මං හිතනවා අද මං අරන් ආපු ලෙසන් එකකින් ඔයාලා ගොඩක් දේවල් හිතට ගන්න ඇති කියලා. කොහොමද ඉංග්‍රීසි කතා කරන්න ඕනේ, කොහොමද අපි ඉංග්‍රීසි හදාගන්නේ කියලා. එහෙනම් අපි තවත් ලස්සන ලෙසන් එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.